බෞද්ධයන්ගේ නෙත තවමත් නිසි ලෙස යොමු නොවුණු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පවා නෙත නොගැටුණු ඓතිහාසික බඹරගල උත්තම පූජා භූමියේ ඇති ඓතිහාසික සෙල්ලිපි කිහිපයක් පිළිබඳව අද අපි කතා කරමු. වැලලීගේ ඉතිහාසය සොයා යන සත්‍ය ගවේෂණයයි. සියවස් ගණනාවක අතීත හෙළ ප්‍රෞಢ ඉතිහාසයක නටබුන් සොයා යන සිව්හෙළයේ ගවේෂණාත්මක පාදචාරිකාවයි. සිව්හෙළ උරුමය සොයා. සිව්හෙළ උරුමය සොයා. සිව්හෙළ උරුමය සොයා. අපගේ පෙර වීඩියෝ වලට පාඨකයෙකු අදහස් පළ කර තිබුණේ බඹරගල පුදබිම වන්දනාවට ගිය බවත් වැදුලෙන මේ වන විට ජරාවාස වී ඇති බවත්ය. එසේම එය ලුම්බිනියම දැයි ඇසූ විට එහි වෙසෙන ස්වාමීන් වහන්සේලා පවා එය නොදන්නා බව සඳහන් කර තිබුණි. එබැවින් මා මේ වීඩියෝව ගෙන එන්නේ එම ඓතිහාසික බඹරගල පුදබිමේ පිහිටි සෙල්ලිපි පිළිබඳව ඔබට යම් දැනුමක් ලබා දීමටයි. මේට මා පාදක කොටගන්නේ පුරාවිද්‍යා ගවේෂක ජයරත්න පතිරාරච්චි මහතාගේ ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ඉන්දසාල ගුහාව නම් අගනා ග්‍රන්ථයයි. බෞද්ධයන්ගේ නෙත තවමත් නිසි ලෙස යොමු නොවුණු, තවමත් නිසි ලෙස පුරාවිද්‍යා නෙත නොගැටුණු ලොබ වන්දනීය පූජා භූමියක් තුලින් අපට හමුවන ගෞතම බුද්ධ කාලීන සෙල්ලිපි රාශියකින් කිහිපයක තොරතුරු අපි අද ඔබට ඉදිරිපත් කරමු. මෙම පූජා භූමියේ ඇති ඉන්ද්‍රසාල ගුහාව එසේම පචින රජු බුද්ධ කාලීන බමුණු කරන කොංජර චීතනගරය අමිතෝදන රජුපුත් අනුරුද්ධ කුමරු උත්තරගුත්ත තෙරාදී තොරතුරු රාශියක ගලේ කිටු සාක්ෂි රසක් මෙම පූජා භූමිය තුල ඔබට දැකගත හැක. මෙම ඓතිහාසික පූජා භූමිය තුල ලෙන් 60කට වඩා ඇති බවත් අද වෙන විටත් කියවා නැති සිද්ධතු කුමාර උප්පත්තිය පිළිබඳ සහතික වන සෙල්ලිපි 14ක් පමණ එම රාජගෘහය තුල ඇති බවත් පවසන පතිරාරච්චි මහතා රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නේ නම් ඒවා පෙන්වා ජනගත කිරීමට තමාට හැකි බවටත් ප්‍රකාශ කර තිබේ. මෙම ප්‍රකාශය සුළුවට නොගෙන ඒ පිළිබඳව නිසි ලෙස සොයා බලා වගකිව යුතු බලධාරීන් මේ පිළිබඳව අවධානය යොමු කරන්නේ නම් අපගේ වැළලී ඇති හෙළ ඉතිහාසය යලිත් අපට ලැබෙනු ඇත යනු අපගේ විශ්වාසයයි. එබැවින් අපි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳ නිසි ලෙස ගවේෂණය කොට සත්‍ය ඉතිහාසය හෙළි කිරීමට පුරාවිද්‍යා ගවේෂක ජයරත්න පතිරාරච්චි මහතාට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසටයි. මෙහි ඇති සෙල්ලිපි පිළිබඳ අවධානය යොමු කිරීමේදී ඉන්ද්‍රසාල ගුහාව පිළිබඳ ඉන්දසල ගුහ සගස යනුවෙන් සඳහන් වන සෙල්ලිපියක් ඔබට දැකගත හැකි වනු ඇත. එසේම පචින රජු පිළිබඳව සඳහන් වන්නේ පචින රජතුමාගේ බිරිය කර වූ ලෙන් ලිපිය අදද ඔබට එහි පැහැදිලිව දැකගත හැකි වනු ඇත. එසේම අවාසනාවකට මෙන් පස්සික දිතය ලෙන යන අකුරු පසුව ඉදි කරන ලද වහලයට යට වී ඇති බව අපි ප්‍රකාශ කරමු. එසේම උත්තරගුත්ත තෙරුන්ගේ ලිනේද පැහැදිලි සෙල්ලිපියක් ඔබට දැකගත හැකි වී මේ ඡායාරූප අපි ඔබට ඉදිරිපත් කරන්නෙමු. අප නැවතත් පවසන්නේ මෙම ඡායාරූප පලවාගත්තේ ජයරත්න පතිරාරච්චි මහතාගේ ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ඉන්ද්‍රසාල ගුහාව නම් කෘතියෙන් බවයි. මෙවැනි සෙල්ලිපි රාශියක සාක්ෂි අද ඔබට ඓතිහාසික බඹරගල පුරාවිද්‍යා භූමියේදී දැකගත හැකි වේ. එසේම අදටත් හෙළි නොවූ සෙල්ලිපි 14ක් පමණ ඇති බව අපි මීට පෙරද ප්‍රකාශ කළෙමු. එම ඓතිහාසික සෙල්ලිපි නිවැරදිව කීවා බලා නිවැරදි ඉතිහාසය හෙළි කරවීමට වගකිතු බලධාරීන්ගේ අවධානය යොමු කරන මෙන් අප ඉල්ලා සිටිමු.